හායි ළමයි කොහොමද අද ඔන්න අපි අරගෙන තියෙන්නේ ටිකක් වෙනස් විදිහේ vlog එකක්. හොස්ටල් ජීවිතය කියලා කියන්නේ පොත්පත් වලින් පිරිච්ච දුක්බර ජීවිතයක්ද? ඒක අත්දැකීම් වලින් පිරිච්ච සුන්දර ජීවිතයක්. මෙන්න මේ වගේ දේවලුත් එකතු කරගත්තාම ඔන්න ඉතින් සංග්‍රාමයේ පටන් ගන්න යන්නේ. මේ ඉන්නේ බත්මුට්ටියේ අයිතිකාරයා. ඔය පත්මුට්ටියයි හාල් ටිකයි කීපාරක් හේදුවද කියලා මෙයාවත් දන්නේ නැහැ. ඉතින් හිතන්නකෝ කීපාරක් ඔය හාල් ටික හොදන්න නැතිද කියලා. මේ ඉන්නේ අපේ ටීම් එකේ ප්‍රධාන චිෆ්ලා දෙන්න. පේනවනේ කීපාරක් බත් එක ඉදිලද කියලා බලනවද කියලා. කොහොම හරි නම්බුව නම් බේරගත්තා. මේ ඉන්නේ අහිංසක මම ඉතින් කැමරාව පිටිපස්සේ තමා. කොහොම හරි මෙයාලා එපා කිව්වට ඔන්න මමත් උදව්වක් කරා. මේ අය උයන අතරේ මං කියන්නම්කෝ මේ ප්ලේස් එක මොකක්ද කියලා. මේ ප්ලේස් එක තියෙන්නේ අපේ හොස්ටල් වලට පිටිපස්සේ. අපේ හොස්ටල් එක පිටිපස්සේ තියෙන ලොකු කෝන් ගහ යට තමයි අපි මේ උයන්නේ. මේක ගොඩක් පරණ කෝන් ගහක්. අපේ ඉහළ බැච් වල අක්කලා, පහළ බැච් වල නංගිලා මේ අපි හැමෝම මේ කෝන් ගහ යට තමයි උයන්න එන්නේ. මොකද මේ කෝන් ගහ යට හරිම ලස්සනයි. ඒකට හේතුව තමයි මේ කෝන් ගහ වටේට මොනරු ගොඩක් පිරීලා ඉන්නවා. ඉතින් දැන් නම් රෑ වෙලා නිසා එයාලව පේන්නේ නැහැ. ඉතින් උදේ වෙලාවට, හවස් වෙලාවට අපිට මේ ගහ වටේට මොනරු ගොඩාක් දකින්න පුළුවන්. මොනර කියලා කියන්නේ අපේ කැම්පස් එකට අපිට ටිකක් හුරු පුරුදු සත්වෙක්. මොකද මොනරු කියලා කියන්නේ ඉතින් ට්‍රින්කොමලී කැම්පස් එකේ හැම තැනම ඉන්න සත්තු జాතියක්. අපි කොහෙට ගියත් මොනරු නම් ඕන තැනක ඉන්නවා. ඉතින් ගොඩක් ලස්සනයි අපේ මේ වටපිටාව. හරි කොහොම හරි මෙන්න මෙයාලා උයනවා.
මම ඉතින් විහිළු කරාට අපේ ප්‍රධාන චෙෆ්ලා දෙන්න ඇත්තටම ගොඩක් දක්ෂයි. අපේ කෑම ටික නම් ගොඩක් රසට ආවා. ඉතින් දවල් වෙලාවට ඉවොත් නම් මේ වටපිටාව අපිට ගොඩක් ලස්සනට පේනවා. මොකද මොනරු වටේට ඉද්දී කෝන් ගහේ ගෙඩි කඩාගෙන කන ගමන් අපේ ගොඩාක් ළමයි මේ කෝන් ගහ යට දවල් කෑම එක යාළගේ හදා ගන්නවා. එහෙනම් මේ වගේ ලස්සන vlog එකක් අරගෙන අපි ආයෙත් ඔයාලව හම්බ වෙන්න එනවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න. bye